පූජා කිරීමේ විපාක. පින්වතුනි සෑම අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විවරණ ගන්නකොට පදුම උත්තර බුදුරජාණන් වහන්සේ කාලේ මල් ආසනයක් තනලා එහි බුදුරජාණන් වහන්සේ වඩා ඉඳලා තමයි දන් දීලා මේ ප්‍රාර්ථනාව ගන්නෙ. මුගලන් මහරහතන් වහන්සේ නිල්මානිල් මල් මණ්ඩපයක් තනලා පූජා කරලා තමයි විවරණ ගන්නෙ. අපේ බුදුරජාණන් වහන්සේත් මඩේ දිගා වෙලා ඉඳලා දීපංකර පාදමූලේ විවරණ ලැබලා ඉස්සල්ලාම පූජා කරන්නේත් මල්නේ. ඒ නිසා මේ මල් පූජාව කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. එක මලක් පූජා කරලා ඛණ්ඩ සුමන කියන මහරහතන් වහන්සේ කියනවා කල්ප 31කට කලින් මම එක මලක් පූජා කළා. ඒ මල පූජා කරපු පින්බලෙන් කල්ප 31ක් සතර අපායට වැටුන්නේ නැහැ. මම දැන් මේ ගෞතම බුද්ධ ශාසනයේ ඉතිරි පිනෙන් තමයි රහත් උනේ කියනවා. මලක් උනත් පූජා කරනකොට පහන්